තාම 2027 ඇප්ලිකේෂන් පටන් අරන් නැති වුණාට මේ විදියට ගිහිල්ලා ඔයාලට අප්ඩේට්ස් චෙක් කරන්න පුළුවන්. Google එකේ Green Card Lottery 2027 කියලා ගැහුවාම මේ විදියට වෙබ්සයිට් එකක් එනවා. ඒකේ උඩම වෙබ්සයිට් එක ක්ලික් කරාම ඔයාලව අරගෙන යනවා travel.state.gov වෙබ්සයිට් එකට. මේක තමයි ප්‍රධානම වෙබ්සයිට් එක. ඒ වගේම කියන්න ඕනේ ඇප්ලිකේෂන් දාන්න පටන් ගත්තට පස්සේ ගොඩාක් ස්කෑම් වෙබ්සයිට් තියෙනවා. ඒ හරහා ගිහිල්ලා ඇප්ලිකේෂන් පුරවන්න එපා. මේක තමයි ප්‍රධානම වෙබ්සයිට් එක. මේ ඔයාලට පේනවා වගේ ඩයිවර්සිටි වීසා ප්‍රෝග්‍රෑම් ස්ටෙප්ස් ටික තමයි මේකේ පෙන්නන්නේ. මේකෙන් අපිට දැනට වැදගත් වෙන්නේ පළවෙනි ස්ටෙප් එක විතරයි. අනිත් ස්ටෙප්ස් ටික අදාළ වෙන්නේ අපිට සිලෙක්ට් වුණාට පස්සේ. ඉතින් මේකේ මේ පේජ් එකේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා ගියාම ඔයාලට පේනවා ඉලෙක්ට්‍රොනික ඩයිවර්සිටි වීසා වෙබ්සයිට් එක. මේ බ්ලූ කලර් ලින්ක් එක ඔයාලා ක්ලික් කරාම ඔයාලව වෙන වෙබ්සයිට් එකකට අරගෙන යනවා. මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එක දැන් පෙන්නන්නේ. මොකද තාම ඕපන් කරලා නැති නිසා. ඉතින් දැනට ඔයාලට මේ හරහා ගිහිල්ලා බලන්න පුළුවන් කලින් ඇප්ලිකේෂන් වල රිසල්ට් විතරයි. ඊට පස්සේ එයාලා 2024 රෙජිස්ට්‍රේෂන් ඕපන් කරාම මෙතන තව බ්ලූ කලර් බටන් එකක් එනවා apply for 2027 කියලා. එතකොට ඔයාලට ඒක හරහා ගිහිල්ලා apply කරන්න පුළුවන්. මේ page එකට ඔයාලට කෙලින්ම එන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ dvprogram.state.gov කියලා උඩ type කරන්න විතරයි.